සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි බලමු මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් අද වැඩ ගොඩක් කරන්න තිබුණු දවසක්. ඒක නිසා මම උදෙන්ම නැගිටලා ඇඳත් හදලා වොෂ් එකකුත් දාගෙන මගේ වැඩ ටිකට යන්න පිටත් වුණා. අද මම මේ යන්නේ මගේ යුනිවර්සිටි එකට අලුතින් බැංක් account එකක් ඕපන් කරන්න කියලා තිබුණා. ඒක හින්දා එකටම ඒ වැඩේ ඉවර කරලා ඉතුරු වැඩ ටික කරගන්න නිසා එකටම බැංක් එකට ගියා. බස් හෝල්ට් එකට වීල් එකක ඇවිල්ලා බස් එකක් ආවට පස්සේ ඒකේ නැගලා ගියා. ටික වෙලාවක් බස් එකේ යනකොට හොඳටම වහින්න පටන් ගත්තා. ඉතින් බස් එකේ අයිනේ සීට් එකේ වැස්සත් එක්ක යනවා කියන්නේ වෙනම වයිබ් එකක්. කොහොම හරි බැංක් එකට ගිහිල්ලා පොලිමේ ඉන්නවා කියන එක තමයි එපාම වෙන්නේ. මේ වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න හරියටම පැය එකහමාරක් වගේ ගියා. ඉතින් මං ඊට පස්සේ ගියේ කාගේල්ස් එකට. ඇත්තටම ලොකු දේවල් ගන්න ඕමනා වුණේ නැහැ. මට පාඩම් කරනකොට කන්න පොඩි කෑම ජාති ටිකක් ගන්න තමයි මම අද ආවේ. මම රෑට පාඩම් කරනකොට ගොඩක් බර කෑම කන්නේ නැහැ. ඉතින් නූඩල්ස්, චොකෝස් ඔය වගේ පොඩි දෙයක් තමයි මම කන්න උපරිම try කරන්නේ. ගොඩක් බත් වගේ දේවල් කාලා රෑට පාඩම් කරන්න ගියාම ඉක්මනට නිදිමත එනවා. එතකොට අපිට ගොඩක් දේවල් පාඩම් කරගන්න බැරුව යනවා. ඉතින් ඒත් එක්කම මතක් කරන්න ඕන දෙයක් තමයි පාඩම් කරන වයසේ ළමයෙක් ඉන්නවා නම් රෑට මොනාට හරි බෙහෙත් වර්ගයක් පාවිච්චි කරන ඒගොල්ලෝ අනිවාර්යෙන් නූඩල්ස් වගේ දේවල් කන්නේ නැතුව ගොඩක් දුරට බත් කාලා බෙහෙත් බොනවා නම් ගොඩක් හොඳයි. මේ බඩු ටිකත් අරගෙන එළියට එද්දී මට පොඩි බඩගින්නක් ආවා. ඒක හින්දා මම ගියා එතන තිබුණු බ්‍රෙඩ් කාර්ට් එකට. මම කන්න ගත්තා එග් රෝල් එකකුයි, ෆිෂ් බන් එකකුයි, අයිස් කොෆි එකකුයි. ඉතින් ඒ ටිකත් කාලා මම ගෙදර එන්න පිටත් වුණා. මම මෙන්න මේ කොත්තුමේ පැක් එක තමයි ගත්තේ. මේක ඇතුලේ 5ක් තියෙනවා. ඉතින් මම එකක් හදාගෙන කෑම කාලම පාඩම් කරන්න හිතුවා. මම කනකොට අපේ අක්කත් ඇවිල්ලා හිටියා. ඉතින් මම එයත් එක්ක කතාවක් දාගෙනම කෑම එක කෑවා. ඉතින් මම කෑම එකත් ඔක්කොම කාලා ඊට පස්සේ
පස්සේ අඹ ගෙඩියක් තිබුණා. ඒකත් කපලා කාලා තමයි පාඩම් කරන්න ගත්තේ. ඉතින් අද උදේ ඉඳන් ගෙදර හිටපු නැති හින්දා ඉක්මනට කෑම ටික කාලා මම පාඩම් කරන්න පටන් ගත්තා. කොහොම හරි ඉතින් මම පාඩම් කරන්න පටන් ගත්තා. ඕගොල්ලොන්ටත් පාඩම් කරන එක එක ක්‍රම තියෙන්න පුළුවන්. ඉතින් මට මමම අඳුනගත්ත විදිහ තමයි පාඩමක් අරගෙන මමම ඒකෙන් කෙටි ප්‍රශ්න හදලා මමම උත්තර ලියන එක. ඉතින් ඒකෙන් ගොඩක් මතක තියාගන්න පුළුවන් සහ විභාගෙට ගොඩාක් උදව් වෙනවා ඒ කරන විදිහ. ඉතින් ගොඩක් දෙනෙක් පාඩම් කරලා මට පාඩම් හිටින්නේ නැහැ කියලා අත්හරින දෙයක් තමයි තමන් දවසක් පාඩම් කරලා ඒක හැමදාම මතක හිටියේ කියලා ඒගොල්ලෝ අනුමාන කරනවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ කාටවත්. අපි දවසක් අද පාඩම් කරොත් ඒක අපේ අඩුම තරමේ තව සතියකින්වත් ආයෙත් බැලුවේ නැත්නම් අපිට ඒක ඉබේම අමතක වෙලා යනවා. තවත් සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන්න රැටද වැඩිපුර හොඳ නැහෙම නැත්තම් පාන්දරටද හොඳ කියලා. ඉතින් එහෙම එකක් නෑ. තමන්ට උදේ ගොඩක් උදේ නැගිටලා වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් උදේට පාඩම් කරන්න. එහෙම නැත්තම් රැට නිදි මරන්න පුළුවන් කෙනෙක් නම් ඒ විදිහට පාඩම් කරන්න. එහෙම කරා කියලා උදේට තමයි වැඩිපුර මතක හිටින්නේ රැට ටිකක් අඩුවෙන් මතක හිටින්නේ කියලා එහෙම එකක් නැහැ. ඉතින් ඔයාලටත් පාඩම් කරද්දි බඩගින්නක් එනවා නම් මොනවා හරි පොඩි දෙයක් කියන්නේ චොකෝස් එකක් බිස්කට් එකක් එහෙම නැත්නම් කොෆි එකක් වගේ ළඟ තියාගත්තට කමක් නැහැ. පුළුවන් හැම අවස්ථාවකදීම ඔයගොල්ලෝ උපරිමෙන් පාඩම් කරන්න උත්සාහ වෙන්න. මොකද එක්සෑම් එකක් ලියලා රිසල්ට්ස් ආපු කෙනෙක් නම් දන්නවා ඒකේ සතුට මොන වගේද කියන එක. එහෙනම් අදත් වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.